එතකොට දැන් බාහිරට පෙන්නලා දුන්නේ එයාව. දැන් දකින්න බාහිර. ඔබ කොහෙද ඉන්නේ? ඔබේ ගින්න කොයිතරම් වැඩිද ඒ තරම් ඔබ දුගතියේ. ඔන්න දැන් පැහැදිලි. ඔබේ ගින්න කොයිතරම් අඩුද ඒ තරම් ඔබ දුගතියේ. ඇයි සංකාරූපත් සූත්‍රය කියනවා. ඝන සංඥා සුකුම ලෝක. ඉහළ ලෝක. ඝන සංඥා ඝන වෙන පහළ ලෝක. එතකොට මේ කියන්නේ හිතේ ගින්න. රාග දේශ මොහ ගින්න. ඒකම තමයි මේ හැම මොහොතෙම සකස් වෙන්නේ. එතකොට අපිට හැම චිත්තෙම තියෙන අරමුණ. දැන් මේ තේනවා. ඇහෙනවා. එතකොට මේ සිිතේ එක අරමුණක් හැමතිස්සෙම මේ අපි ජීවත් වෙන්නේ. බාහිර මේක දන්නවා. අතීතයක් මේ මොහොතේ අනාගතයක් මේ මොහොතේ මේ චිත්ත විතර එද හැමතිස්සෙම මේ මොහොතේ එක චිත්ත හැමතිස්සෙම තියෙන්නේ. අපි අතීතය ගැන හිතුවත් එක චිත්තයිනේ තියෙන්නේ. අනාගතය ගැන හිතුවත් එක චිත්තයිනේ. මේ මොහොතේ සිතිවිල්ලක් නෑ. ඒතර මේ හැමතිස්සෙම අපි ජීවත් වෙන්නේ එක සිතිවිල්ලකට. අනිත් එක තමයි මේ සිතිවිල්ල ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් නෑ කියන්නේ. ඒතර බාහිරට බොහොම කෙටියෙන් ඉතාම වටින දෙයක් කියනවා. මොකක්ද ඒ? බාහිර මේ මොහොතේ ඔබේ ගින්න කොච්චරද ඒ තමයි ඔබේ දුකතිය. දැන් දුකතිය තියෙන මරණයන් පස්සේ කන් නෙමෙයි. දුකතිය තියෙන මේ මොහොතේමයි. චිත්තේ ලෝක ධාතුම තියෙන මේ මොහොතේමයි. එහෙනම් මේ මොහොතේම තමයි ඔබ ඉපදෙන්නේ කියන්නේ. ඒකේ අකාලික ධර්ම තේරුම. අතීතය අනාගතය වර්තමාන තුන් කාලයක් හම්බ වෙන්නේ නැහැ. මේ එක මොහොතේ එක සිතකයි කතාව තියෙන්නේ. දැන් බාහ්‍ය තාපස්තුවට මේක තේරෙනවා. අසුරානම් ඇසුනා පමණි. අසුරු කෙනෙක් නැත්තම් අසුරු දෙයක් නැත්තම් අසුරු කෙනෙක් නැහැ. දැනුණා නම් දැනුණා පමණි. රසක් දැනුණත් එච්චරයි. එහෙනම් ඒතර දෙයක් තිබ්බොත් දැන් අසුරු කරන අපි හිතමු දැන් කපුටෙක් කියලා. ඒතකොට මේ කපුටව එලවන්න හිතනවනම් අන්න කෙනා ඉන්නේ. හැබැයි ඒක කපුටක් දෙයක් වෙලා නැත්තම් සද්දය හරි. ඒකට කපුටක් කියලාත් දන්නවා. හැබැයි කිසිම ගින්නක් එන්නේ නැත්තම් අපි කොහොමද කියන්නේ ඒක අදහසක් නැත්තම් අන්න එතන යාට ආත්මේ නැහැ. ඔය ගින්න තමයි ආත්මේ. අපි හඳුනන්නේ නැත්තේ මොකවද? අපි හඳුනන්නේ නැත්තේ අපිවමයි. බලන්න හොඳට තමන්ව තමන් හඳුනන්නේ නැහැ නේද කිව්ව. ඇයි ගින්නනේ තමන් කියන්නේ. ඇයි ආරංශ කිව්වම ගණන් ගන්න නැත්තේ මේ ආත්මේ කියන්නේ ගින්න. ඇයි ඔබ හැමදාම ඔය ගින්න හොයාගන්නේ නැත්තේ? ඇයි මේ ගින්න දැකලා ඒ ගින්න අඩු වෙන පාත් එකේ නැත්තේ? ඒ ගින්න අඩු වෙන පාත් එකනේ බුදුන් වඳිනවා කියන්නේ. නක්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. නක්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. මොකක්ද මේ කියන්නේ? මොකද බුද්ධ සරණ? මේ මොහොතේ දෙයක් තියනවා නම් එතන අජ්ජෝසාය පිටති ආරූපේ නන්දි සදුප්පතනම් භව කියන්නේ බුද්ධ. බුද්ධ කියන්නේ භව මොනවද? මේ මොහොතේ දෙයක් නැත්නම් භව උද්ද භවේ ඉදුරා ගැනීම බෞද්ධ බුද්ධ. බුද්ධ අඳුරන්නේ නැතුව තමන්ගේ ආත්මය අඳුරන්න බෑ. තමන්ගේ ආත්මය අඳුර ගන්න නැතුව ආත්මෙ නිදනයක් ගැන තමන් දන්නේ නැහැ. තමන්ගේ ආත්ම ජීවිත දන්නේ නැත්නම් තමන් සසර දුගතියද සුගතියද කියලා දන්නේ නැහැ. එහෙනම් තමන් ඉන්නේ අවදානම. එහෙමනම් මෙන්න මෙතන හරියට දන්න කෙනා අඳුනගත්ත කෙනා එයා දන්නවා දැන් ආරණ්‍යහසේ ප්‍රශ්නෙට උත්තරේ. ඔව් ආරණ්‍යහස. මට ආයුප්පත්තියක් ඇති බව දැනෙනවා. මට ගින්න තියෙනවා. මගේ ගින්න ඉස්සර තරම් නැහැ. මම දැන් නම් කලින්ට වඩා සුගති පරායනයි කියලා දන්නවා. අරක මම තාමත් දුගති පරායනයි. මට ප්‍රශ්න වැඩි. මම තාම ගිනි ගන්නවා. මම දුගතියට වැටෙන්න ඉඩ තියෙනවා. මට තවත් මේ සත්‍යයට එන්න ඕනි. මම උත්සාහ කරන්න ඕනි. අරක මට පිළිත වෙන්න කියලා කියනවා. ඒක සාධාරණයි. සමහර අය අපේ උදව් ඉල්ලන්නේ නැහැ. එයා හිතනවා එයාට දැන් වැඩේ හරි කියලා. අත්‍තරව අපිට තියෙන කවුද? අපි දන්නවා එයාගේ ගින්න. එයාට එයාගේ ගින්න ගැන වැටහීමක් නැහැ. ඒතකොට එයා හරි අසරණයි. අර බුදුන් වහන්සේ අර යනවා කුඹරකට නේ. එයා අසරණ නිසා. එයා දන්නේ එයා අසරණයි කියලා. කුඹර යනවා ගංගාසට ගහන්නේ. අදර බුදුන් වහන්සේට අඬාගෙන ගිහින් කියනවා මගේ කුඹර ගියා කියලා. එයා අසරණයි. ඔබත් කුඹරක් කානවා වගේ ගෙදර දරුවෝ, ගෙවල්, මහත්ය, එහෙම නැත්නම් බිරිඳ ඔබගේ එකක් හදාගෙන යනවා. අර කුඹරවල. බස් එක කන්දෙන් පල්ලහට කරනවා. ඔබ යන්තම් පණ අදිනවනේ. අනේ මගේ දරුවෝ, අනේ මගේ මහත්තයා, අනේ මගේ නෝනා කියනවනේ. ඔබ භයානක තැනකයි. තමන් දිහා බලන්න. දින්නට බොරු කරන්න බෑ. තමන්ට තමන් අවංක වෙන්න. පාරමිතා සම්පූර්ණයි කියන්නේ අභ්‍යන්තර පාරිශුද්ධ භාවය කිව්වේ සත්‍ය පාරමිතාව. ඔබ දකින්නවද මේ සත්‍ය? ඔබට වීර්යයක් තියෙනවද? වීර්ය පාරමිතාව.
ඔබට නෙක්ඛම්ම පාරමිතාවක් තියෙනවද? ඔබ සියල්ල උපාදාන කරගන්න නේද අතහැරලා දාන පාරමිතාවක් තියෙනවද? ඔබ මේ රාග දේශ මොහ ගින්න අඳුනන සීල පාරමිතාවක් තියෙනවද? ඔබට තියෙනවද උපේක්ඛා පාරමිතාව? ඔබ අභ්‍යන්තරයෙන් අත්තම කිව්වොත් පිරිසිදු නෑ. ඒ කියන්නේ Tamanට තමන් අවංක නැත්තම් පාරමිතා නෑ. පාරමිතා වන්න පුළුවන් එතනින්. සත්තාන විසුද්ධියයි කියන තැන චිත්ත විසුද්ධිය කියන්නේ ධිට්ඨි විසුද්ධිය කියන තැන.